ඔයා ඩයට් කරලා වර්කවුට් කරලත් බොඩි වේට් එකේ පොඩ්ඩක්වත් අඩුවක් පේන්න නැද්ද? ඒ ගැන කලබල වෙන්න එපා. මොකද ශරීරයේ බර එකම මට්ටමක පවතින්නේ ඔයාගේ සිරුරය ඇතුලේ සිද්ධ වෙලා ඉතාමත් සාර්ථක වෙනසක ලකුණක් විදියට වෙන්න පුරුවා. අද ෆිට්ටේජ් අපි කියලා දෙන්නම්. බර කිරණ උපකරණයට වඩා ඔයා විශ්වාස කළ යුතු විද්‍යාත්මක ඇත්ත. පළමු රහස තමයි ඩෙන්සිටි හෙවත් ඝනත්වය. විද්‍යාත්මකව බැලුවොත් මසල් පටකයක් ෆැට් වලට වඩා 25ක විතර ඝනත්වයෙන් වැඩි. ඒ කියන්නේ එකම බර ප්‍රමාණයක් ගත්තොත් ෆැට් වලට වඩා මසල් එකක් සිරුරේ ගන්නේ ඉතාමත් අඩු ඉඩක්. ඔයාගේ බර ඒ විදිහටම තියෙද්දී ඉන සිහින් වෙනවා නම් ඇඳුම් ඇඟට පහසු වෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ සිරුරේ ෆැට් ලොස් එකක් සිද්ධ වෙලා ඒ වෙනුවට මසල් වර්ධනය වෙනවා කියන එකයි. මේකට අපි කියන්නේ බොඩි රීකම්පොසිෂන් කියලා. දෙවනි දේ තමයි වෝටර් වේට්. ඔයා අලුතින් වර්කවුට් කරන්න පටන් ගත්තම ඔයාගේ මසල් වල ශක්තිය ගබඩා කරගන්න ග්ලයිකෝජන් ප්‍රමාණය වැඩි වෙනවා. එක ග්ලයිකෝජන් ග්‍රෑම් එකක් එක්ක වතුර ග්‍රෑම් 4ක් විතර සිරුරේ රඳවා ගන්නවා. ඒ වගේම වර්කවුට් එක නිසා මසල් වල ඇතිවෙන සියුම් පටක වෙනස්කම් සුව වෙන්නත් සිරුර වතුර එකතු කරගන්නවා. මේ දේවල් නිසා බොඩි වේට් එකේ අඩුවක් පේන්න නැති වුණත් ඇත්තටම ඔයාගේ සිරුරේ ෆැට් ලොස් ක්‍රියාවලිය නතර වෙලා නැහැ. මතක තබා ගන්න. යම් ප්‍රමාණයක මසල් ස්කන්ධයක් ඔයා නිකම් ඉන්නකොටත් ෆැට් වලට වඩා 3 ගුණයක කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. ඒ නිසා බර අඩු කරගන්නවට වඩා මසල් වර්ධනය කරගන්න එක ඔයාගේ මෙටබොලිසම් එකට ගොඩක් වටිනවා. ඉතින් මෙන් පස්සේ බර කිරණ උපකරණයේ ඉලක්කම දිහාම බලලා මානසිකව වැටෙන්න එපා. බර බලනවට වඩා ඔයාගේ ඇඳුම් ඔයාට ඇඟට දැනෙන විදිහ සහ ඔයාගේ ශක්තිය ගැන අවධානය යොමු කරන්න. මේ දේවල් දන්නේ නැති ඔයාගේ ඩයට් කරන යාළුවාව පල්ලෙහායින් මෙන්ෂන් කරන්න. ඒ වගේම මේ වැදගත් කරුණ එයාලත් එක්ක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ විද්‍යාත්මක රහස් දැනගන්න අදම fitedge.lk වෙත පිවිසෙන්න. ඔයාගේ වෙනස අදම ආරම්භ කරන්න.